හරි එහෙනම් ආයිබෝවන් හැමෝටම ඇහෙනවනේ හරි එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගන්න යන්නේ ගිය සතියේ අපි එතකොට අසමානතාව කියන කොටස අපි දීර්ඝ සාකච්ඡා කරා ඒක අපිට අවසාන වශයෙන් අපි විභාග පාස් පේපර්ස් ගණන් සාකච්ඡා කරා තව එකම එකක් මම සාකච්ඡා කරලා ඉවරලා අපි යමු මේ මාපාංග ප්‍රස්තාර කියන කොටසට ඔයාලට මතක ඇති අපි කතා කරා මේ පරිමේෂිතයක අසමානතා කියන කෑල්ලක් අන්තිමට දැන් ඒ වගේම තමයි විභාග ගණන් ඇවිල්ලා තිබ්බේ. ඒතකොට 2013 මම ඒ ගාන චුට්ටක් මේ හදන්නම් මොකද මේ කට්ටිය එකතු වෙන හින්දා ඊට පස්සේ අපි අලුත් පාඩමට යනවා. 2013 A level ගාන ඇවිල්ලා තියෙනවා මේ බලන්න. 2x ධන 1 බෙදීම 3x ඍණ 1 මේ උඩට ගන්න. මේක විශාලව සමාන 1. එතකොට මම මොකද්ද කිව්වේ? ඒක ගිය සතියේ හිටපුවාට මේ පොඩ්ඩක් මතක් කරගන්න ආයි කියන්නේ. මේ සියලුම පද එක පැත්තකට ගන්නවා. ඒ අනුව මේ එකත් මේ පැත්තට ගන්නවා. එතකොට මට එනවා 2x ධන 1 බෙදීම 3x ඍණ 1 ඍණ 1 විශාල සමානයි බිඳුව. දැන් මේක පොදු හරයක් කරලා සුළු කරගන්න පුළුවන්. 2x ධන 1 මෙතන ඍණ 3x ඍණ 1 ඔක බෙදනවා 3x ඍණ 1 විශාල සමානයි බිඳුව. දැන් මේක සුළු කරගන්න පුළුවන් 2x වලින් 3x කියොත් ඍණ x එකක් තියෙනවා. එක ඍණ ඍණයිනේ ධන වෙලා ධන දෙකක් කියලා. බෙදීම 3x ඍණ 1 3x ඍණ 1 විශාල සමානයි බිඳුව. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? මේකේ හරයේ සාධක සහ ලවයේ සාධක බිඳුවට සමාන කරලා එක්ස්ට්‍රා ගියන් දෙකක් ගන්නවා. දැන් මේකේ සාධක දෙකක් තියෙනවානේ. මම මේක මෙතෙන්ට ගන්නවා. එකක් තියෙනවා ඍණ x ධන 2. නැත්නම් 2 ඍණ x සමාන බිඳුව කියලා ගත්තොත් ඕක x සමානයි 2. අනිත් එක ඇවිල්ලා 3x ඍණ 1 සමාන බිඳුව කියලා ගත්තොත් x සමාන 1 බෙදීම 3. මොකද කරන්නේ? අපි ගන්නවා මේ කමන්නේ දාගමු පොඩි කරන්න. හරි. දැන් අපි මොකද සංඛ්‍යා රේඛ වැඳගෙන ඒකේ අර අවස්ථා දෙක දාගන්නවා මෙතන. එකක් එක්ස්ට්‍රා දෙක තියෙනවා අනික එක බෙදීම 3යි. මම මේ හරිය එක බෙදීම 3 දාගන්නවා. මේ හරිය මම දෙක වගේ දාගන්නවා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ අගයේ දැන් අපිට ප්‍රාන්තර 3ක් ඇවිල්ලා තියෙනවා. එක බෙදීම 3ට වඩා අඩු පැත්ත, එක බෙදීම 3ක් දෙකත් අතර තියෙන කොටස සහ දෙකට වඩා වැඩි පැත්ත. එතකොට මේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවට අදාළව සාධාරණ අගයන් 3ක් ආදේශ කරන්න. මෙන්න මේ පරිමේෂිතයට ආදේශ කළ එයාගේ ලකුණු චෙක් කරගන්න. මම එක බෙදීම 3ට වඩා අඩු වගේක් දානවා. මට ඍණ සංඛ්‍යාවක් දාන්න පුළුවන් නේ. මම දාන්න ඍණ 5 වගේ. එතකොට මෙතන බලන්න මෙතන එක්ස්ට්‍රා ඍණ 5 දැම්මොත් ඍණ 5 ඍණ එක ධන වෙනවා. 2යි එතකොට ධන 5යි 2යි කියන්නේ 7යි. ධනාංගයක් කියන්නේ. මෙතෙන්ටත් දාන්න පුළුවන් එක්ස්ට්‍රා ඍණ 5. එතකොට 3 වරක් ඍණ 5 ඍණ 15යි. ඍණ 1 ඍණ 16යි. පල්ලෙහාට එන්නේ ඍණාංගයක්. ධනාංගයක් ඍණාංගයකින් බෙදුවම අපිට ඍණාංගයක් වෙනවා. එක බෙදීම 3ක් දෙකක්. අතර තියෙන හොඳම අගය අපිට එක වගේ ගන්න පුළුවන්. මොකද එක බෙදීම 3 කියන එකට වඩා අඩු වගයක් නේ. તો මේක දෙකට වඩා අඩු වගයක් කියන එක අපිට හොඳම අගයක්. එක දාන්න පුළුවන්. මෙතෙන් එක දැම්මොත් 2 ඍණ 1. ඒ කොහොමද ධන අවුලක් නැහැ. පල්ලෙහාට දැම්මොත් එක දැම්මොත් 3 වරක එක 3යි. 3 එකක් ගියාම
මොකද වෙන තුනේ එකක් ගියාම ධනාගයක් එනවා. ධන බෙදීම දන්න කොහොමද ධනාගයක් වෙන්නේ? ආයෙ දෙකට වඩා වැඩියක් ගියත් 10 වගේ දාමු. දෙක ඍණ 10. මොකද වෙන්නේ? ඍණාගයක් එන්නේ කොහොමද? මෙතන ධනාගයක්. ඍණ බෙදීම ධන. ඒ කියන්නේ ඍණ. අපිට ඕනේ පුතේ මොකද්ද? බිඳුවට වඩා විශාල වේ. මෙන්න මේ එක්කෙනා මෙන්න මේ අසමානතාවයේ විශාල බිඳුව. විශාල බිඳුව සමාන මේ සමාන කිරීම අමතක කරන විශාල බිඳුව කියන්නේ බිඳුවට වඩා වැඩි. ඒක ධනවන පරාසය. කො ධනවන පරාසය? මේක ධනවන පරාසය. ඒ කියන්නේ මේක. ඕක තමයි අපිට අවශ්‍ය කරන පරාසය. හැබැයි බිඳුවට සමාන විය යුතුයි. බිඳුවට සමාන විය යුතුයි. හැබැයි බිඳුවට සමාන වෙන්න අනිවාර්යයෙන් මොකද්ද? අනිවාර්යෙන් මේ x කියන එක දෙක වෙන්න ඕනේ. x කියන එක දෙක වුණොත් ඍණ දෙක ධන දෙකෙන් බිඳුව වෙනවා. එහෙනම් x කියන එක දෙක වුණොත් දෙක පාඩ කරනවා. x කියන එක දෙක වුණොත් මොකද වෙන්නේ? x කියන එක දෙක වුණොත් x කියන එක දෙක වුණොත් බිඳුව වෙනවා. හැබැයි මෙතන x කියන එක එක බෙදීම 3 වුණොත් මෙන්න එක බෙදීම 3ට x සමාන වුණොත් මොකද වෙන්නේ? පල්ලෙහා හරේ බිඳුවක් වෙලා පුතේ මේක අනන්තයට යනවා. මේක අනන්තයට යන නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මේක බිඳුවක් කරගන්න. ඉතින් මේක බිඳුවක් වෙන්නේ x දෙකට සමාන වුණොත් විතරයි. x දෙකට සමාන වුණොත් විතරයි. මේ බෝලේ පාට කරන්නේ නැහැ. එක බෙදීම 3 බෝලේ පාට කරන්නේ නැහැ. හේතුව ඇයි? එක බෙදීම 3 බෝලේ පාට කරන්නේ නැත්තේ එක බෙදීම 3ට සමාන වුණොත් එක බෙදීම 3ට සමාන වුණොත් මෙන්න මේ පල්ලෙහා කෑල්ල. හරේ බිඳුවක් වෙනවා. හරේ බිඳුවක් වුණොත් උඩාගේ බිඳුවකින් බෙදුවම අනන්තයට යන්නේ. බිඳුවට සමාන වෙන්නේ නැහැ. හින්දා එක බෙදීම 3ට සමාන වෙන්නේ නැහැ. එහෙනම් පරාසය ලියන්න පුළුවන්. පරාසය එක බෙදීම 3ත් x දෙකට වඩා කුඩා හෝ සමානයි. දෙකට සමාන කරේ මොකද මේ සෙට් එක බිඳුවටත් සමාන කිරීම කරන්න ඕනේ හින්දා. හරි දාගන්නකො බලන්න. ප්‍රශ්නයක් අහලා තියෙනවා. YouTube නැද්ද? YouTube එකට මම මේ වීඩියෝ එක දානවා. එතකොට කාට හරි ඕන රෙකෝඩින් බලන්න පුළුවන් YouTube එකේ. හරි දැන් ඔබට පේනවා ඉතින්. හරි. හරි. එතකොට මේකේ අර පරාසය අපි ලියන අර කෙටි ක්‍රමෙත් මම ටක් ගානේ පෙන්නන්නම්. පරාසය ලියන කෙටි ක්‍රමෙත් මම පෙන්නන්නම් මේ අවශ්‍ය අයට අපි කොහොමද පරාස ගන්න කියලා. හරි මේක චුට්ටක් පැත්තකින් තියන්නකෝ. හරි ඒක ලියා ගන්න ඉන්න ටක් ගන්න ලියා ගන්න. අපි මාපාංක කෑල්ලට යනවා. හරි. මේක ලියාගෙන ඉවර ඔබට දැන් දන්නවනේ දැන් ආය 아무තෙන් මේක පෙන්වන්න දෙයක් නැහැ. මම මේ මෙහෙම පොඩි නෝට් කියලා දාගන්න. මේකත් කියලා දුන්නම වැඩි ඉවරයි. මම ඔයාලට අසමානතාවයක් දෙනවා මෙහෙම. කියනවා
එකට වඩා x විශාලයි 5ට වඩා x කුඩායි කියලා. මෙන්න මේ අසමානතාවෙම පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට x x කුලකයක් කියලා දා ගන්නවා කාගේද 1ත් 5ත් අතර 1ත් 5ත් අතර x කියන එක ඉන්නේ කවුරු අතරද 1ත් 5ත් අතර එහෙනම් මොකක්ද ලියන්නේ 1 ලිව්වා කමාවක් දැම්මා 5 ලිව්වා රවුම් වරහන් දෙකක් දැම්මා x කුලකයක් 1ත් 5ත් අතර අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් මම තව එකක් දෙන්න අපි දුන් ඍණ 1ට වඩා x විශාලයි 10ට වඩා x කුඩායි අපිට පෙන්වන්න පුළුවන් x අවයවයක් ඍණ 1ත් 10ත් අතර ඍණ 1 කමා 10යි කොහොමද පෙන්වන්න පුළුවන් හරිද හරියට තේරුම් ගන්න නැති දැන් විශේෂ දෙයක් කියන මේ බලන්න x විශාලයි 5 කියන x විශාලයි 5 කියන එකේ තේරුම මොකද්ද මම මේ සංඛ්‍යා රේඛාවක් ඇන්දොත් 5 මෙතන x තියෙන්නේ මේ පැත්තට 5 ඉඳන් අර පැත්තට මේ පැත්තේ ඉන්නේ කවුද අනන්තය 5 ඉඳන් අනන්තය දක්වා කොටසේ තමයි x තියෙන්නේ x 5ට වඩා විශාලයි කිව්වම එන එකත් ඒ විදිහට ලියන්න පුළුවන් x අවයවයක් මේ පැත්තේ ඉන්නේ 5 අර කෙලවරේ ඉන්නේ කවුද 5ට වඩා වැඩි ඒවා එහා පැත්තේ කෙලවරේ ඉන්නේ අනන්තය 5කම අනන්තය දැක්ක නේද තව එකක් දාගන්න x කුඩයි ඍණ 3 ඒක පෙන්නන්න බලන්න x කුඩයි ඍණ 3 x කුඩයි ඍණ 3 මේ බලන්න මේක කියන්නේ මොකද්ද සංඛ්‍යා රේඛාව මෙහෙම තියෙනවා එක බෙදීම ඍණ 3 මෙහෙම තියෙනවා ඍණ 3ට වඩා x කුඩයි ඍණ 3ට වඩා x කුඩයි මේ පැත්තට යන්නේ මේ පැත්තේ කෙලවරේ ඉන්නේ ඍණ අනන්තය එනවට ලියන්න පුළුවන් x අවයවයක් කාගේද මේ පැත්තේ තියෙන ඍණ අනන්තය තමා මේ පැත්තේ තියෙන ඍණ 3 ඍණ අනන්තය ඍණ 3 අතර තව එකක් දාගමු බලන්න x දෙකට වඩා x විශාලයි 3ට වඩා x කුඩා හෝ සමානයි දෙකට වඩා x විශාලයි 3ට වඩා කුඩා හෝ සමානයි මේක පෙන්වන්නේ කොහොමද අපෝ හරි ලේසි සර් 2යි 3යිනේ 2,3 නියමයි very good sir හරි කොහොමද දාන්න බෑ හේතුව මෙතන පුතේ සමාන කිරීමේ ලකුණක් තියෙනවා එතකොට සමාන කිරීමේ ලකුණක් තියෙදි අසමානතාවයත් එක්ක මෙතන රවුම් වරහන දාන්න බෑ එතකොට පාවිච්චි කරන්න පුතේ කොටු වරහන එතකොට සමාන කිරීම තියෙන පැත්තේ එක්කෙනාට අපි පාවිච්චි කරන කොටු වරහන සමාන කිරීම නැති කෙනාට රවුම් වරහන දාන්න පුළුවන් අනිත් කෙනා කොටු වරහන දාන්නේ තව එකක් කියන්න x කුඩයි බිඳුව හෝ x විශාලයි හෝ සමානයි
x විශාලව සමානයි 10යි. හරි. මේක try එකක් දෙන්න බලන්න. මේක try එකක් දෙන්න. හරි. එතකොට ගොඩක් දරුවෝ ගිය සතිවල මේ අපිට කතා කරලා දැන් ගයිඩ් බුක් එක ඇවිල්ලා තියෙනවා. සමහර දරුවෝ ගයිඩ් බුක් එක ඇවිල්ලා නැහැ කියලා කිව්වා. මම ඒක චුට්ට චෙක් කරා. පොඩි ඩිලේ වීමක් වෙලා තියෙනවා දෙවෙනි සෙට් එකට. පළවෙනි සෙට් එකේ ගයිඩ් බුක් එක නම් හම්බෙලා තියෙන්නේ. දෙවෙනි සෙට් එකේ පොඩි ඩිලේ වීමක් තියෙනවා සහ ඔයාලගේ මේ ගොඩක් අය මේ රෙකෝඩින් බලනවා. ඒ කියන්නේ ලයිව් එකට ආවේ නැතත් ඒගොල්ලෝ අපිට කතා කරලා කියනවා රෙකෝඩින් බලනවා කියලා. දැන් අදත් දරුවෝ කීප දෙනෙක් කතා කරා. එක්කෙනෙක් කතා කරා අද මාතරින් කතා කරා. තව එක්කෙනෙක් මේ තිස්ස මහරාම පැත්තෙන් කතා කරා. තව කුරුණෑගල කුරුණෑගල නෙමෙයි මේ ඔය මැල්සිරිපුරින් කතා කරා. කුරුණෑගලට ළඟ ඉතින් අද දවසටත් ළමයි 4-5 දිනක් විතර කතා කරලා මේ වැඩේ ගැන අහලා ඒගොල්ලෝ දැන් වැඩේට එකතු වෙලා ඉන්නේ. රට වටේම දරුවෝ එනවා. හරි. මේක කොහොමද කරන්නේ? හරි පැහැදිලි. x කියන එක බිඳුවට වඩා කුඩයි. මේ බලන්න. x අවයවයක් x කියන එක බිඳුවට වඩා කුඩයි. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා පැත්තේ ඍණ අනන්තයක් තියෙනවා. හැබැයි සමාන කිරීමක් නැහැ. ඒ හින්දා රවුම් වරහන් දාන්න පුළුවන්. තව එකක් තියෙනවා x 10ට වඩා විශාල. ඒ කියන්නේ අනිවාර්යෙන් x කියන එක 10ත් ධනානන්තයත් අතර තියෙන්නේ. 10ට සමාන කිරීම දාලා හින්දා 10ට කොටු වරහන් දාන්න පුළුවන්. 10ට සමාන කිරීම තියෙනවනේ. හැබැයි අනන්තයට සමාන කිරීමක් නෑ. ඒකට රවුම් වරහන්. හරි. දැන් මෙතන හෝ කියන පදේ තියෙන්නේ මේ දෙකම යා කරන්නනේ. මෙතන පුතේ අර කුලක අපි කුලක දෙක ඡේද අර මේ කුලක දෙක එකතු කරලා කුලක මේලේ අපි දාන්නේ මතකද? ආන් ඒ වගේ කුලක මේලේ දාලා තමයි මේ දෙක එකතු කරන්නේ. මේ ප්‍රාන්තර දෙක එකතු කරන්නේ කුලක මේලේ ලකුණ දාලා. කුලක මේලේ ලකුණ දාලා. හරි. අන්තිමට හදපු ගානේ ඔය විදිහට ප්‍රාන්තරේ දාගන්න බලන්න. හරි. අරකින් දාගන්න ටක් ගානේ. දැන් මේ අන්තිමට හදපු ගානේ මෙන්න මේකේ පරාසය ලියන්න බලන්න. මේක දාගන්න. කොහමද දාන්නේ? අර ලේසියනේ. x අවයවයක් එක බෙදීම 3,2 දෙකට සමාන කිරීම තියෙන කොටු වරහන මෙයාට සමාන කිරීම නැරවුම් වරහන. වා විභාගෙදි මේ දෙආකාරයෙන්ම උත්තරේ ලියන්න. එතකොට කොහොම දුන්නත් ඔයාලට ලකුණු හම්බෙනවනේ. හරි. එතනින් පස්සේ අපි ශ්‍රාගන්න මාපාංක ප්‍රස්තාර කියලා මාතෘකාවට යන්න හදන්නේ. ප්‍රශ්න මොනවාරි තියෙනවද?
ලබන වෙන්ස්ඩේ එකට කලින් සල්ලික ජොයින් වෙන්න පුළුවන් අවුලක් නැහැ. එහෙම අවුලක් නැහැ. ඔයාලට ඕන වෙලාවක ජොයින් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මාතෘකාව දාගන්න. මාපාංක ප්‍රස්තාර කියලා මාතෘකාව දාගන්න. මාතෘකාව දාගන්න. මාපාංක ප්‍රස්තාර. මේක ප්‍රධාන මාතෘකාවක් මාපාංක ප්‍රස්තාර මේ පාඩමේ නම. එතකොට මාපාංක අසමානතාව වලට යන්න නම් මාපාංක ප්‍රස්තාර කරලා තියෙන්න ඕනේ. එතකොට මාපාංක ප්‍රස්තාර පාඩම් අපි ගොඩක් ළමයට කලින් කරලා තිබ්බා. නමුත් ඒක අනිවාර්ය විභාගයට එනවා. මොකද කෙටි ප්‍රශ්න වල සාමාන්‍ය ඒ කොටසේ ලකුණු 25ක ප්‍රශ්නයක් වෙනවා මාපාංක අසමානතාව වලින්. එතකොට මාපාංක අසමානතාව ගොඩ දාගන්න මාපාංක ප්‍රස්තාර දැනගෙන ඉන්න ඕනේ. එතකොට මම හැමදාම අපේ පන්ති වලට එන දරුවන්ට මේක සෑහෙන මතක් කරා නමුත් ගොඩක් දරුවෝ කරගත්තේ නැහැ. සහ පිටින් ඉන්න දරුවොත් නැවත මේ වැඩේට ආපු හින්දා ඔන්න අපි මුල ඉඳන් මාපාංක ප්‍රස්තාර නැවත උගන්වනවා. මේ අවසාන අවස්ථාව ඒ හින්දා මේක මග ඇර ගන්න එපා. හරියට මුලින්දන් බලා ගන්න කොහොමද වැඩේ කරන්න කියලා. හරි. මාපාංක ප්‍රස්තාර කියන මාතෘකාව දාලා ලියන්න සරල ප්‍රස්තාර කියලා කොට සරල ප්‍රස්තාර ටිකක් බලමු. සරල ප්‍රස්තාර. සරල ප්‍රස්තාර. මොනවද මේ සරල ප්‍රස්තාර කියන්නේ කියලා බලමු. සරල ප්‍රස්තාර. හරි. සරල ප්‍රස්තාර යටතේ මම මේවා O level කාලේ දන්නේ ඒවා. මම බේසික්ම ලෙවල් එකකින් පටන් ගන්නෑ. මට ඔයාලා අමාරුවේ දාන්න අවශ්‍ය නැහැ. O level මට්ටම නෙමෙයි. 6 වසරට 7 වසරට බහැලා බේසික්ම ලෙවල් එකකින් පටන් ගන්න මේ බලන්න. මම ඔයාලට ගානක් දෙන්නම් පළවෙනි එක. ටියුට් එක තියෙන දරුවෝ දන්නවා ටියුට් එකේ තියෙනවා. y සමානයි x ඍණ 3. y සමාන x ඍණ 3. y සමාන x ඍණ 3. දැන් මේ වගේ ප්‍රස්තාරය මේක දැන් මාපාංක ප්‍රස්තාරයක් නෙමෙයි සාමාන්‍ය සරල ප්‍රස්තාරයක්. මේක 6 වසරේ 7 වසරේ හදපු ගානක්. දැන් 6 වසරේ 7 වසරේ මොකද කරේ? x සමානයි 0 x සමානයි 1 x සමානයි 2 කියලා මේ අගයන් පහක් විතර ආදේශ කළා y වල අගයන් අරන් මෙහෙම ඇඳලා ටිප් ගොඩක් ඇඳලා ඕක යා කරලා එහෙම කරන්න දැන් එපා. මේක ලේසියෙන් අපිට කරගන්න පුළුවන් මොකද මේක අපි ඇඳගන්නේ මාපාංක ප්‍රස්තාර ඇඳගන්න පොඩි පහසුවක් කරගන්න මේක අපි මතක් කරන්නේ. කොහොමද අපි මේක කරන්නේ? මෙහෙම ගානක් තිබ්බම ඉස්සෙල්ලම x සමානයි x ට බිඳුව දාලා y හොයන්න. x ට බිඳුව දාලා y හොයන්න. x ට බිඳුව දාලා y හොයන්න. x සමානයි බිඳුව විට y හොයන්න. x ට බිඳුව දැම්මම y කීයද? x ට බිඳුව දැම්මොත් y කියන්නේ ඍණ 3යි. ඊට පස්සේ y ට බිඳුව දාලා y ට බිඳුව දාලා x හොයන්න. y තියෙන තැනට බිඳුව දැම්මොත් x කීයද? x කියන්නේ 3යි. y ට බිඳුව දැම්මොත් x කියන්නේ 3යි. x සමානයි 3. මම මේ කියපු දේවල් තේරෙන්නේ නැති මොකද්ද? මේ වගේ සරල ප්‍රස්තාරයක් තිබ්බොත් ඔයා කොහොමද මේක අඳින්නේ? x තියෙන තැනට බිඳුවක් දාලා y හොයන්න. x ට බිඳුව දැම්මොත් y කියන්නේ ඍණ 3යි. y කියන තැනට බිඳුවක් දාලා x හොයන්න. y කියන තැනට බිඳුවක් දැම්මොත් x කියන්නේ ධන 3යි. ඔන්න අපි ඛණ්ඩාංක දෙකක් ගත්තා මේ. ඛණ්ඩාංක දෙකක් ගත්තා. දැන් අපි ප්‍රස්තාරය අඳින්නේ. හරි මොකද අපි කරන්නේ? මේක x අක්ෂය මේක y අක්ෂය. මේ ලේසිය මම ගණන් දෙක හදන්නේ මේකේ. x බිඳුවේදී y කියන්නේ කීයද? x බිඳුවේදී y ඍණ 3යි. x බිඳුව මට්ටමේදී y කියන්නේ ඍණ 3යි. x බිඳුව මට්ටමේදී y කියන්නේ ඍණ 3යි. x බිඳුව මට්ටමේදී y කියන්නේ ඍණ 3යි. එනම එක පාට කරගත්ත එන්නේ ඛණ්ඩාංගේ පාට කරගන්න. ඔබට මේ පාටින් පේන්නේ නැත්නම් වෙන පාටක් ගන්න. මුල පාට ගන්නම්කෝ. ඔන්න එක පාට කරගන්න. ඊට පස්සේ y බිඳුවේදී x 3යි.
y බිඳුවේදී y මට්ටම බිඳුවේදී y මට්ටම බිඳුව x කියන්නේ 3යි. ධන 3යි. ඛණ්ඩාංක දෙක ලකුණු කරා මේ. එක ඛණ්ඩාංකයක් අනිත් ඛණ්ඩාංකයක්. ඔන්න ඛණ්ඩාංක දෙක ලකුණු කරා. මම දැන් මොකද කරන්නේ? මේ ප්‍රස්තාරයන් දෙක මේ දෙක යාද කරනවා. මේ ඛණ්ඩාංක දෙක යාද කරනවා. ඔන්න අපේ රේඛාව මේ තියෙන්නේ. මේක තමයි කවුද? y සමාන x වෙන 3යි. මෙයා කවුද? y සමාන x වෙන 3. හරි. හරි ලේසි. අංගාලින් පළවෙනි එක දාගන්නකො. y සමාන x වෙන 3යි. ඕක ඉවරයට පුළුවන් තව ගානක් හදන්න. y සමාන 1 ඍණ 5යි x. y සමාන 1 ඍණ 5යි x try කරන්න ටක් ගානේ. අපි ගණන් තුනක් විතර ඇඳලා ඊට පස්සේ මාපාංක ප්‍රස්තාර වලට ගියා. y සමාන 1 ඍණ 5යි x try කරන්න. හරි. y සමාන 1 ඍණ 5යි x. මම ඒක try කරන්නද? හරි. මේකට ගන්න ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. කොහමද මං කිව්වේ x බිඳුව දාලා y හොයන්න. x සමානයි බිඳුව විතර. මයිට තියරියේ ඉන්න අවශ්‍යත් නැහැ මම පළවෙනි එකේ ඉඳලා x බිඳුව දාලා y හොයන්න. x බිඳුව දාලා y හොයන්න. x බිඳුව දැම්මොත් y කියන්නේ 1යි. ඛණ්ඩාංකයක් ආවා. අනිත් එක y ට බිඳුව දාලා x හොයන්න. y ට බිඳුව දැම්මොත් x කියන්නේ 1/5යි. ඛණ්ඩාංක දෙකක් ගත්තා. දැන් මොකද කරන්නේ? දැන් මේව ටික දකුණු කරගන්න. x බිඳුවේදී y 1යි. x බිඳුව මට්ටමේදී y 1යි. එක මෙතනින් දාමුකෝ. x බිඳුව මට්ටමේදී y 1යි. y බිඳුවේදී x 1/5යි. y බිඳුවේදී x කියන්නේ 1/5යි. මේ වගේ තැන. ඊට වඩා අඩු වෙන්න එපා.
දැන් මොකද කරන්නේ? දැන් මේ දෙකේ යාක it's sorry. මේකේ ස්නේක වගේ. මේ රේඛාවට තමයි නමක් දුන්නේ කවුද? y සමානය කරගෙන 5x කියලා. y සමානය කරගෙන 5x කියලා. හරිනේ. හරි. අපිට සමාපාංකිත යන්න. දාගන්න මාතෘකාව මාපාංක අර්ථ දැක්වීම කියලා. දාගන්න මාතෘකාව මාපාංක අර්ථ දැක්වීම. මේක හරිනේ ඔක්කොම. ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි රෙකෝඩින් බලන්න පුළුවන් අවුලක් නෑ. මාපාංක අර්ථ දැක්වීම. මාපාංක අර්ථ දැක්වීම. හරි. දැන් මාපාංකයේ අර්ථ දැක්වීම කියලා කියනවා. මොකද්ද මේ මාපාංකය කියන්නේ පුතේ? සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එහි නිරපේක්ෂකයයි. මම ඔක් කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. මම මෙහෙම එකක් ගන්නම්කෝ. පොඩි මැෂින් එකක් තියෙනවා. පොඩි මැෂින් එකක් තියෙනවා මොකක් හරි. ඔයා මේකේ අවුට්පුට් එක මෙතනින් දෙනවා. ඔයා මේකට දානවා ඍණ 2. ඔයා මේකට දානවා ධන 2. ඔයා ඍණ 2 දාපුවාම ඔයාට 2 කියලා උත්තරයක් එනවා. මැෂින් එකෙන් අවුට්පුට් එක. ඔයා ධන 2 දැම්මත් ඒ 2 කියලා උත්තරයක් එනවා අවුට්පුට් එක. ඔයා දානවා මේ මැෂින් එකට ධන 5. එතකොට ඔයාට උත්තරේ එන්නේ 5යි කියලා. ඔයා මේ මැෂින් එකටම ඍණ 5 දානවා. එතකොටත් ඔයාට උත්තරේ එන්නේ 5යි කියලා. ඒ කියන්නේ මේ සංඛ්‍යාව ඍණ කෑල්ල අයින් කරලා ඍණ කෑල්ල කපලා දාලා. ඇත්තටම කිව්ව ඍණ කෑල්ල කපලා දාපු එකේ අරමුණ වෙලා තියෙන්නේ මොකද්ද? මේ අදාළ සංඛ්‍යාවේ නැත්නම් අදාළ ඉලක්කමේ නිරපේක්ෂකයේ තමයි අරන් තියෙන්නේ. නේ නිරපේක්ෂකයේ. ඇත්තටම කිව්ව කාලයක් ඍණ වෙන්න පුළුවන්ද? කාලයක් ඍණ වෙන්න බෑනේ. නේ කාලයක් ඍණ වෙන්නේ නැහැ. එතකොට අපිට දිගක් ඍණ කියන්නේ අපි හිතමු මෙහෙම අපි ගමනක් යනවා. ඒ ගමනේ දුර ඍණ ප්‍රමාණයක් වෙන්න පුළුවන්ද? ඍණ ප්‍රමාණයක් වෙන්න බෑ. ගමනේ දුර ඍණ ප්‍රමාණයක් වෙන්න බෑ. දෛශික වශයෙන් ගත්තොත් ඍණ ඒ කියන්නේ අපි තෝරාගත්තු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඍණ දිශාවක් කියලා ගන්න පුළුවන්. නමුත් අපි ගමන් කරපු දුර අගයක් ගත්තොත් ඒක ඍණ වෙන්න බෑ.
මාපාංකෙන් කරන්නේ පුතේ කිසියම් සංඛ්‍යාවක පුතේ සැබෑ වටිනාකම එළියට දීමක්. හරිද? ඔයාලට දෙනවා මෙහෙම. ඔයාලට මම කියනවා USD ඇමරිකානු ඩොලර් 5ක් දෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල් 5ක් දෙනවා. ඉන්දියන් රුපියල් 5ක් දෙනවා. මං කියන ඔය හැම එකේම මේ ඒකකයේ කපන්න. කැපුවට පස්සේ මේ තුනේම වටිනාකම নিরপেক্ষකයේ 5යි. හැබැයි ඉන්දියන් රුපියලයි ලංකාවේ රුපියල් ඉන්දියන් රුපියල් 5යි ලංකාවේ රුපියල් 5යි සමාන වෙන්නේ නැහැ. හරිද? අපි කරේ මොකද ඉන්දියානු රුපියල් 5යි ලංකාවේ රුපියල් 5යි පුතේ ඒකකේ ඉවත් කරා. ඒකකේ ඉවත් කරාට පස්සේ වටිනාකම එකයි. ඉන්දියාවේ රුපියල් 5යි ලංකාවේ රුපියල් 5යි වටිනාකම සමාන නැහැ. ඒකකේ ඉවත් කරොත් ඒ දෙක සමානයි. ඇමරිකානු ඩොලර් 5යි ලංකාවේ රුපියල් 5යි කොහොමත් සමාන නැහැ මේ. ඩොලර් 5ක් කියන්නේ ලොකු ගාණක් නේ. නේ. රුපියල් 1500 කොයි ගාණක්. හැබැයි අපේ රුපියල් 5න් නේ රුපියක්වත් ගන්න බෑනේ. අපි ඕකේ ඒකකේ ඉවත් කරාම ඩොලර් 5යි নিরপেক্ষකයේ 5යි ලංකා රුපියල් 5යි নিরপেক্ষකයේ 5යි ඒ දෙක සමාන වෙනවා. නම් මාපාංකය කියන්නේ පුතේ নিরপেক্ষකයේ ලබා ගැනීමේ අවස්ථාවක්. මෙහෙම දාගන්නකො. මාපාංකයේ අර්ධදැක්වීම කියලා මාතෘකාව දාලා ලියන්න. කිසියම් සංඛ්‍යාවක මාපාංකය අනුව එහි নিরপেক্ষකයයි. කිසියම් සංඛ්‍යාවක මාපාංකය අනුව එහි নিরপেক্ষකයයි. කිසියම් සංඛ්‍යාවක මාපාංකය අනුව එහි নিরপেক্ষකයයි. নিরপেক্ষයි. එහි নিরপেক্ষකයයි. කිසියම් සංඛ්‍යාවක මාපාංකය අනුව එහි নিরপেক্ষකයයි. මම ගන්න මෙහෙම එකක්. x ගේ මාපාංකය ගන්න. x ගේ මාපාංකය ගන්න. එතකොට මෙයාට පුතේ අවස්ථා දෙකක් තියෙනවා. x මාපාංකය කියන එකට අවස්ථා දෙකක් තියෙනවා. මෙයාට අවස්ථා දෙකක් තියෙනවා. මෙයාට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඇතුලේ ඉන්න x කියන එක. මේ ඇතුලේ ඉන්න x කියන එක මොකද්ද දැන් x වල මාපාංකය ගන්නවා. අපි ඇත්තටම දන්නවද x කියන එක ධනාගයක්ද ඍණාගයක්ද කියලා අපි දන්නේ නැහැ. ඇතුලේ ඉන්න එක ධනද ඍණද කියලා අපි දන්නේ නැහැ. මම මේක කරනවා මෙහෙම. මේ ඇතුලේ ඉන්න එක ධනද ඍණද කියලා දන්නේ නැති හින්දා අපි හිතමු බැරි වෙලාවත් x කියන එක ධනාගයක් කියලා ගමුකෝ. x කියන එක බිඳුවට වඩා වැඩි නම් ධනයිනේ. x බිඳුවට වඩා වැඩි නම් මේ කියන්නේ මොකද්ද? x ධනාගයක් නම් අපිට කියන්න පුළුවන් මාපාංක x කියන්නේ xම තමයි. තේරුණාද? ඇතුලේ ඉන්න එක ධනාගයක් නම් උගේ මාපාංකය ගත්තා කියලා එයාගේ ධනාගය වෙනස් වෙන්නේ නැහැ. එයා කොහොමද ධන xම තමයි. ඇතුලේ ඉන්න එක ධන නනේ. බැරි වෙලාව x කියන එක ඍණාගයක් වුණොත් x කියන එක බිඳුවට කුඩා නම් ඇතුලේ ඉන්න එක එළියට ගත්තම මට ඍණ x කියලා ගන්න පුළුවන්. ඒ මාපාංක x ඍණ x. ඔය ආයේ කොහොමද එහෙම වෙන්නේ කියලා. හරි. ඔයා මේක දාගන්නකො දාලි වල මම එක උදාහරණයක් පෙන්නන්නම්. ඒකත් පැත්තකින් දාගන්න. දැන් රග්ගලි මේක දාගන්න. හරි. දැන් මම මේකේ උදාහරණෙ පෙන්නනවා. අපි ගන්නවා දැන් මේ කතන්දරේ. අපි ගන්නවා මේ ධන පහේ මාපා. මේ ඇතුළේ ඉන්න එක ධන නම් ඇතුළේ ඉන්න එක ධන නම් මොකද්ද? ධන නම් ධන පහේ මාපාංකය කියන්නේ කවුද? ධන පහේ මාපාංකය කියන්නේ පහම තමයි. දැන් මම ඔයාලට දෙනවා ඍණ පහේ මාපා. ඇතුළේ ඉන්න එක ඍණ නම් මොකද්ද? ඍණ පහේ මාපාංකය කියන්නේ ඍණ ඇතුළේ එක. ඍණ පහ. ඒ කියන්නේ ධන පහයි. මේක තමයි මෙතන කරේ. ඇතුළේ එක ධන පහක් නම් එයාගේ මාපාංකය කොහොමද ධන පහ. ඇතුළේ එක x නම් x ධන නම් කොහොමද එයාගේ එළියට එන එකම උත්තරේ. හැබැයි ඇතුළේ එක ඍණ නම් එයාගේ මාපාංක ඉවත් කරාම එන උත්තරේ ගන්න එයාට ඉස්සර ඍණ ලකුණක් දාලා.
මෙයාගේ මාපාංක ඉවත් කරලා ඍණ ලකුණක් දාන්න. එතකොට තමයි 5 එන්නේ. ඒක තමයි මෙයා කරේ. x බිඳුවට උඩයි නම් මාපාංක x කියන්නේ x. ඔය දෙකම දාගන්න. එතකොට තේරුම් ගන්න ඕනේ x ඇතුලේ එකා දන්නේ නැත්නම් එයාගේ මාපාංකයේ සැලකුවොත් උත්තර දෙකක් ගන්න පුළුවන් බව. ඕක වඩ කියලා දෙන්න මම මාපාංක ප්‍රස්තාර වලටක් ගාලි මේක දාන්න. දාලා මාතෘකාවක් දා ගන්න. මාපාංක ප්‍රස්තාර කියලා. ඉක්මන මාතෘකාවක් දා ගන්න මාපාංක ප්‍රස්තාර. හරි. දාන මාතෘකාවක්. මාපාංක ප්‍රස්තාර කියලා. ඔය නෝට් එක ලියන්න. නෝට් එක දාගන්න. මාපාංක ප්‍රස්ථාර නිර්මාණය කළ හැකි ආකාර දෙකකි. ආකාර දෙකකට නිර්මාණය කරන්න පුළුවන්. මාපාංක ප්‍රස්ථාර නිර්මාණය කළ හැකි ආකාර දෙකකි. මාපාංක ප්‍රස්ථාර නිර්මාණය කළ හැකි ආකාර දෙකකි. ඔක පළවෙනි එක ඇවිල්ලා කෙටි ක්‍රමය. අංක දෙකද ඇවිල්ලා අර්ථ දැක්වීමේ ක්‍රමය. පළවෙනි එක කෙටි ක්‍රමය අනිත් එක අර්ථ දැක්වීමේ ක්‍රමය. මාපාංක ප්‍රස්ථාරයක් පුතේ නිර්මාණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මම දාගන්න. හරි. ඊට පස්සේ ආපහු මාතෘකාව දාන්න කෙටි ක්‍රමය කියලා. ප්‍රශ්න මොනවාරි තියෙනවද? හරි. ලියන්න මාතෘකාව ආපහු.
කෙටි ක්‍රමය කියලා. කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය කියලා දාගන්න. ඔගේ පළවෙනි ගානට ගන්නවා මම y සමානයි x-2 කියලා අපේ ටියුට් එක හම්බුන දරුවෝ ගාව නම් ඇති y සමානයි x-2 මාපාංකය. ඔයාට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා මේ මාපාංක x-2 කෑල්ලගෙන හිතන්න එපා. ඔයා කෙලිම මොකද්ද? මේක අමතක කරනවා. කෙලිම මට y සමානයි x-2 අඳින්නකෝ. මේක අඳින්න හිතන්න එපා. ඔයා මට මේක ඇදලා පෙන්නන්න දැන් අපි කරා වගේ. මේක ඇදලා පෙන්නන්න මම ඊට පස්සේ කියන්න මාපාංක ගන්න කොහොමද කියලා. දැන් මේක අඳින්න තනියි. කොහොමද ඒක අඳින්නේ? x බිඳුව දැම්මම y කියන්නේ ඍණ 2යි. y කියන්නේ ඍණ 2යි. y ට බිඳුව දැම්මම x කියන්නේ ධන 2යි. අණ්ඩාංග දෙයක් ගන්න. මේක අදින්න. මේක x නෙක් y. දැන් අර මේ ඛණ්ඩාංග දෙක ලකුණු කරන්න. මොකද්ද? x බිඳුවේදී y ඍණ 2යි. x බිඳුවේදී y ඍණ 2යි. y බිඳුවේදී x ධන 2යි. y බිඳුවේදී x ධන 2යි. x බිඳුවේදී y ඍණ 2යි. y බිඳුවේදී x ධන 2යි. ඔය තියෙන අවස්ථා දෙක. දැන් ওই දෙක මොකද්ද? දැන් මේ දෙක යා කරන්න ඕනේ. මේ දෙක යා මෙන්න මේ ප්‍රස්තාර යා කරන පුතේ කඩේ ඉරිවරේ. දැන් පාටක් ගමු. කොළ පාට පේනවනේ. මම මේ ප්‍රස්තාර යා කරන බලන්න කඩේ ඉරිවරේ. තව වෙන පාටකින් ලකුණු කරන්න ඕන. දෙවි එකක් නෑනේ. හරි මෙහෙම කරන්නම් මම. ඔයා කඩේ ඉරිවලින් දාගන්න. මම මේක මේ රතු පාටින් දාගන්න මේ ප්‍රස්තාරේ මම යා කරනවා. ඔයා පැන්සලින් වගේ මේක යා කරන්න. මම මේ රතු පාටින් යා කරන එක පැන්සලින් යා කරන්න. ඔයා මම මේ රතු පාටින් දාගත්ත එක පැන්සලින් යා කරන්න. යා කරලා දැන් ඇඳගත්තේ මොකද්ද? ඒ ඇඳගත්තා y සමානයි x න 2. මේ ඇවිල්ලා y සමානයි x න 2. දැන් මාපාංකය ගන්නෙ ඒක y සමාන x න 2 ඇඳන්නේ. මේක x අක්ෂය මත ඔයා නිකන් තල දර්පණයක් තියලා මේක නිකන් තරංගයක් අර පරාවර්තනය වෙනවා වගේ පොඩ්ඩක් බලන්න. දැන් මේ මං අත තියන් ඉන්නේ කණ්ණාඩියක් තියන්නේ තල දර්පණයක්. එතකොට මගේ අතේ වැදිලා මේ තල දර්පණේ වැදිලා එයා පරාවර්තනය වෙනවා මෙයා එන ආලෝක කිරණය කියලා හිතන්නේ. මෙයා මෙහෙම ඇවිල්ලා මෙන්න මේ තලයේ වැදිලා පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙන්නේ කොහොමද? ඔයා දන්නවා ෆිසික්ස් දන්නවා නම් මොකද්ද? එකම පතන කෝණයකින් පතන කෝණයක් આવොත් ඊට සමාන පරාවර්තන කෝණයකින් තමයි පරාවර්තනය වෙන්නේ. දැන් මේක මේ පරාවර්තනය වෙලා යනවා. මේ මාව මෙහෙම ගියා. ඒත් පල්ලෙහා කෑල්ල එන්නේ නැහැ. එතකොට මෙතන ඍණ දෙකකින් කැපුණා නම් මෙතන කැපෙන්න ඕනේ කියන්නේ. මෙතන අනිවාර්යෙන් ධන දෙකකින් කැපෙන්නේ. පල්ලෙහා ඍණ දෙකකින් කැපුණා නම් මෙතන කැපෙන්නේ අනිවාර්යෙන් මොකක්ද ධන දෙකකින්.
එහෙනම් මේ ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රස්තාර කෑල්ල. මම ඒක සුදු පාටින් ලකුණු කරගන්න අපිට අවශ්‍ය කරන ප්‍රස්තාරේ. මෙන්න මේ පළවෙනි කෑල්ල. මෙන්න මේ පළවෙනි කෑල්ල. මම මේ සුදු පාටින් දැන් දක්වන කෙනා. එයා තමයි පළවෙනි ප්‍රස්තාර කෑල්ල. ඊට පස්සේ දෙවෙනි කෑල්ල තමයි මෙයා. මේ අනිත් අණ්ඩ. අණු දෙකක් තියෙනවා. පල්ලෙහායක අදාළ වෙන්නේ නැහැ. පල්ලෙහායක ඔයා පැන්සලින් මම එකයි කිව්වේ පැන්සලින් අදින්න කියලා මම මේ රතු පාටින් යන්නේ පැන්සලෙන් කියලා හිතන්න. ඊට පස්සේ ඒක ඕනම මකලා දාන්න. දැන් අපිට අවශ්‍ය කරන අනිත් ප්‍රස්තාරෙත් ඇවිල්ලා. මෙයා y සමාන ක්ෂණ දෙක නම් මෙයා y සමාන ක්ෂණ දෙක නම් මෙයා ඇවිල්ලා කවුද? එයාගේ ඍණ ප්‍රස්තාරය. ඒ කියන්නේ y සමානයි ඍණ x ක්ෂණ දෙකේ ඍණ ප්‍රස්තාරය. ඒ කියන්නේ y සමානයි ඍණ x ධන දෙක. නැත්තම් දෙක ඍණ x. y සමානයි ක්ෂණ දෙක මෙහෙම තියෙනවා. මේ තියෙන කවුද? y සමාන දෙක ඍණ x. ඕක තමයි y සමාන ක්ෂණ දෙකේ මාපාංක ප්‍රස්තාරය කියන්නේ. හරි මට දාගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැහැ. මයිකෝ ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් ගාලින්. ඔයාලා එතකන් අනිත් එකත් කරන්න ඒක ඉවරයි. ඔයාලට මන් දෙන මෙහෙම එකක්. දෙවැනි ප්‍රස්තාරය. y සමානයි. x න එකේ මාපාංක ප්‍රස්තාර අඳින්න. x න එක ධන දෙකනේ. x න එක ධන දෙක. හරි. ඔයා මෙහෙම කරන්නකෝ. දෙවෙනි එක ඔයාලට පේනවනේ මම ලියපේ. x න එක ධන දෙක. මෙන්න මේ ගාන හදන්න දෙවෙනි එක. y සමානයි x න එකේ මාපාංක ප්‍රස්තාරය ධන දෙක. ඔයා ධන දෙකේ කෑල්ලක් ගැන මුකුත් දන්නේ නැහැ. ඔයා එක්ෂින එකේ මාපාංක ප්‍රස්තර අඳින්නකෝ මේ කරපු විදිහට. ධන දෙක අමතක කරන්නකෝ. ධන දෙක අමතක කරලා එක්ෂින එකේ මාපාංක ප්‍රස්තර අඳින්න මේ කරපු විදිහට. ප්‍රශ්න තියෙනවා ටක් ගාලින් අහන්න. තේරුණා නේද? හાર્ට් එක දාන්න මම තේරිච්ච වැඩේ තේරුණා කියන
හරි. එහෙනම් අර ගණනින් ටක් ගානේ y සමාන x ශ්‍රේණිය එකේ මාපාංග ප්‍රස්ථාර ධන දෙක. ධන දෙක පැත්තකින් තියන්නකො ඉස්සර අර ගණනින්. හරි. මම එකට යන ටක් ගාලින්. මම එක ගන්න ටක් ගාලින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ටක් ගාලින්. හරි. දෙවෙනි එක y සමානයි x ශ්‍රේණිය එකේ මාපාංග ප්‍රස්ථාර ධන දෙක. ඔයා මේ දෙක ගැන මොකෝත් හිතන්න එපා. දෙක අමතක කරන්නකො. දෙක නැහැ කියලා හිතන්නකො. දෙකක් නැහැ. දෙකක් නැහැ කියලා හිතලා x ශ්‍රේණියකේ මාපාංක ප්‍රස්ථාරය අඳින්න පස්සේ අපි දෙක ගැන හොයමු. දෙක පැත්තකින් තියලා අර කඳින්න. මොකද්ද? ඔය අඳින්න y සමානයි x ශ්‍රේණියකේ මාපාංක ප්‍රස්ථාරය. දැන් x ශ්‍රේණියකේ මාපාංක ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ කියලා මගෙන් අහන්න එපා. මං කිව්වා ඕක දිහා බලන්න එපා. y ඉස්සෙල්ලා y සමානයි x ශ්‍රේණියක ඇඳගන්න. මේක දන්න ඕනේ. මේක අඳින්නේ කොහොමද? x ට බිඳුව දැම්මම y හොයනවා. x ට බිඳුව දැම්මම y හොයනවා. ස්ක්‍රීන් එක පේනව නේද? හරි. x ට බිඳුව දාලා y හොයනවා. x ට බිඳුව දැම්මොත් y කියන්නේ ඍණ එකක්. y ට බිඳුව දැම්මොත් x කියන්නේ ධන එකක්. දැන් කණ්ඩායම දෙක ලකුණු කරගන්න. හරිද? ඉක්මන ඇදගන්න.
හරි. මොකද කරන්නේ? හරි නේද? හරි. x බිඳුවේදී y ඍණ 1යි. x බිඳුවේදී y ඍණ 1යි. x බිඳුවේ y ඍණ 1යි. y බිඳුවේදී x 1යි. y බිඳුවේ x 1යි. එහෙනම් මොකද කරන්නේ? ආ මේක මෙහෙම යා කරනවා. මේ කඩේදි වලින් යා කරාට කමන්නේ නැහැ. මේ කඩේදි වලින් අඳින්න කියන්නේ ඒකයි. ඒතකොට අපිට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ. මං කිව්ව එක වල පැන්සලෙන් අඳිනවා මේක මෙහෙම පැන්සලෙන් අඳින්න මොකද මේක ෆයිනල් එක නෙමෙයි හින්දා. හරි පැන්සලෙන් අඳින්න ෆයිනල් එක නෙමෙයි හින්දා. දැන් මොකද කරන්නේ? ආපු එකේ තල දර්පණ ප්‍රතිබිම්බය අඳිනවා. මේ ආපු එක කවුද? මේ ඇඳගත්තේ කවුද? මේ ඇඳගත්තේ අපි y සමානයි x ඍණ 1. y සමානයි x ඍණ 1. එහෙනම් මේකේ තල දර්පණ ප්‍රතිබිම්බය අඳින්න. මම ඒක සුදු පාටින් අඳින්නම්. මෙහෙම එනවා. මේක ආලෝක කිරණයක් පත්තනේ වෙනවා. වගේ බලන්න. ඇඳලා මෙයාගේ තල දර්පණ ප්‍රතිබිම්බය. මේකේ වැදිලා එයා පරාවර්තනය වෙනවා. ඍණ 1කින් ගියොත් මේ උසෙන්ම තමයි මේකත් යන්නේ මේක ධන 1කින් යන්නේ. මේක y සමාන x ඍණ 1. මේක ඇවිල්ලා කවුද? මේක ඇවිල්ලා y සමානයි x ඍණ 1ට ඉස්සරහට ඍණක් දාපු ප්‍රස්ථාරය. ඒ කියන්නේ y සමානයි ඍණ x ධන 1 ප්‍රස්ථාරය. මේ අක්ෂර දෙක දාගන්න. දැන් අපිට ෆයිනලයිස් කරන්න තියෙන ඕක නෙමෙයි. අපිට කියන්නේ මොකද්ද? මෙයාට ධන දෙකක් එකතු කරන්න. අපි දැන් මෙයා වැඳගත්තා. මේ සෙට් එක ඇඳගත්තා. මේ සෙට් එක ඇඳගත්තා. දැන් අපිට කියන්නේ ඒක +2. +2 කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රස්ථාරමේ තියෙන විදිහටම ඒකක දෙකක් උඩට යනවා. +2 තියෙන පුතේ y ට. y ට දෙකක් එකතු වෙලා තියෙන්නේ. කියන්නේ මේ y උසට දෙකක් එකතු වෙනවා. y උසට දෙකක් එකතු වෙනවා කියන්නේ මේ ප්‍රස්ථාරේ තියෙන විදිහටම ඒකක දෙකක් උඩට යනවා. මේකේ අනුක්‍රමණ වෙනස් වෙන්නේ නැහැ. මේක පළල් වෙන්නේ නැහැ. පළල් වෙන්නේ නැහැ. කකුල් දෙක ලඟ වෙන්නෙත් නැහැ. මේක තියෙන විදිහටම මේක y උස මොකද වෙන්නේ? මෙන්න මේක තියෙන විදිහටම කීයද? ඒකක දෙකක් උඩට යනවා. මේ තියෙන විදිහට මේකක දෙකක් උඩට යනවා. මෙතන එකේ මට්ටම දෙකේ මට්ටම. දෙකේ මට්ටමට එනවා. මේක දෙකේ මට්ටම. දෙකේ මට්ටමට එනවා. එතකොට මේක තියෙන විදිහටම දෙකේ මට්ටමට එනවා. මේක තියෙන විදිහටම දෙකේ මට්ටමට එනවා. මම ඒකට කඩේරි වලින් දෙන්නම්. මේ තියෙන විදිහටම දෙකේ මට්ටමට එනවා. එතකොට ප්‍රස්ථාරය කොහොමද යන්නේ? දෙකේ මට්ටමට ඇවිල්ලා එතනින් ඒ කියන්නේ මේ තියෙන විදිහට මේක මෙතනට ගේනවා. ඒ ගෙනාවම ප්‍රස්ථාරය කොහොමද තියෙන්නේ? මොනවද තමයි තියෙන්නේ. මේකම තමයි ඈ. මේකම මෙහෙම ගෙනාවා. එතකොට මේ තිබ්බේ y සමානයි x ඍණ 1 සහ ඍණ x ධන 1. දැන් ওই දෙකටම දෙක දෙක එකතු වෙලා. ඒ කියන්නේ මේක කවුද? මේ ඇවිල්ලා මෙයාට දෙකක් එකතු වෙනවා. y සමානයි x ඍණ 1 ධන 2. එයා කවුද? y සමානයි. මෙයාට දෙකක් එකතු වෙනවා. ඍණ x ධන 1 ධන 2. මේ තමයි අන්තිම ෆයිනල් උත්තරේ. මේ තමයි අන්තිම ෆයිනල් ප්‍රස්ථාරය. ඕන්න මේ ටික සුළු කරලා දාන්න. 3x මෙතන x ධන 1. මේ තමයි අන්තිම ෆයිනල් ප්‍රස්ථාරය. අපේ උත්තරේ මෙන්න මෙයා ඇවිල්ලා කවුද? මෙන්න මේ කොළ පාට එක මාපාංග ප්‍රස්ථාරය කියන්නේ මෙන්න මෙයා තමයි මාපාංග ප්‍රස්ථාරය කියන්නේ. හරි ඒකෙන් පස්සේ අපි තව ගානක් හදමු. මෙන්න මේක try කරන්න. good අපි තියෙන්නේ මෙහෙමයි y සමානයි මාපාංක ක්ෂණ 3.
හරි. ඔයා මේක දිහා දැක්කම බය වෙන්න එපා. ඔයා කෙලින්ම අඳින්න y සමානයි x අඳින්න. y සමාන x ඇඳලා y සමානයි මාපාංක x අඳින්න. ඊට පස්සේ එකෙන් 3ක් අඩු කරන්න. හරි. මෙන්න මේක try කරන්න. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එක ෆොටෝ එක ගහගන්න. හරි. මම මේකට යන්නම්. y සමානයි මාපාංක x කින් 3ක් අඩු කරනවා. y සමානයි මාපාංක x ඍණ 3. ඕක අපි දන්නේ නැහැ. මං ඉස්සෙල්ලා y සමාන x එල්ල. එතකොට x බිඳුවේදී y බිඳුවයි. දැන් එතනින් එහාට අපිට අගයක් දාන්න බෑනේ. y ට බිඳුව දාලා x හොයන්න බෑනේ. එහෙනම් මම මෙහෙම කරනවා. ආපහු x එකේදී y එකයි. අර බලුවක් මොලයක් තියෙනවනේ තේරෙන්නේ නැහැ. x බිඳුවේදී y බිඳුව හේව y බිඳුවේදී ඒත් x බිඳුවයිනේ. එහෙනම් මොකද කරේ x එකක් දැම්මා. එතකොට y දෙකයි. දැන් අපි ඕක ගන්න ගමු. ඉතින් මම දිමු. හරි. දැන් x බිඳුවේදී y බිඳුව. ඒ කියන්නේ මෙතනනේ. x එකේදී y එකයි. x එකේදී y එකයි. එතකොට මෙන්න මේ මෙහෙම දෙන්න. මේ තමයි y සමාන x ප්‍රස්ථාරය. y සමාන x ප්‍රස්ථාරය. අඩේ වලින් මම ඇඳ ගන්නෙ. අඩේ වලින් y සමානයි x ප්‍රස්ථාරය ඇඳ ගත්තා. එයා ඇවිල්ලා කවුද y සමානයි x. දැන් මෙයාගේ තල දර්පණ ප්‍රතිබිම්බය ගන්න ඕනේ මොකද මාපාංක x ගන්න. y සමාන x මෙතන වැදුනා. තල දර්පණය මත ප්‍රතිබිම්බ වෙලා y සමානයි මාපාංක x ආවා. දෙපාටින් ගනිමු y සමාන x මේක. ඔන්න y සමාන x ඇවිල්ලා x අක්ෂය මත වැදිලා ඒක පරාවර්තනය වුණා.
දැන් මෙයා y සමාන x මේ කෑල්ල. මෙයා කවුද? මෙයා කවුද? මෙයා ඇවිල්ලා y සමානයි ඍණ x. අර ඍණ ප්‍රස්ථාරය. දැන් අපිට කියන්නේ මොකද? y සමාන මාපාංග ප්‍රස්ථාරය නැද්ද? y සමාන මාපාංග x ඇඳලා. ඇඳලා එයාගෙන් 3ක් අඩු කරනවා. දැන් මේ සෙට් එක ඇඳලා. දැන් මේ සෙට් එක ඇඳලා. දැන් කරන් තියෙන්නේ එයාගෙන් 3ක් අඩු කිරීම. මෙයා මේ සෙට් එක ඇඳලා එයාගෙන් 3ක් අඩු කරනවා. එයාගෙන් 3ක් අඩු කරනවා කියන්නේ මෙන්න මෙයාගේ y උසෙන් ඒකක 3ක් පල්ලෙහාට යනවා. ඒකක 3ක් පල්ලෙහාට 3ක් අඩු වෙනවා කියන්නේ ඒකයි. මෙයා මේ තියෙන විදිහටම 1යි 2යි 3යි 3ක් පල්ලෙහාට යනවා. 3ක් පල්ලෙහාට ගියා මෙයා මෙන්න මේ මට 3ක් පල්ලෙහාට ගියාම එයා ඔය තියෙන අනුක්‍රමණය මේ දෙක මොකොත් වෙනස් වෙන්නේ නැහැ. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ රේඛාවල. තියෙන අනුක්‍රමණයෙන්මයි ඒකක 3ක් පල්ලෙහාට යනවා. බිංදු ඉඳන් 1 2 3. මෙයා යනවා කීයටද? ඍණ 3ට යනවා. ඍණ 3ට යනවා. එතකොට මෙන්න මෙයාගේ නම දෙන්න පුළුවන් අපිට මෙන්න මෙයා. මෙයාගේ නම කවුද? y සමානයි x නේ. එයාට 3ක් අඩු වෙලා y සමානයි x ඍණ 3. මෙයාගේ නම දෙන්න පුළුවන්. y සමානයි ඍණ x නේ. ඍණ x ට ඍණ 3ක්. මේක තමයි අපේ අන්තිම උත්තරේ. මේක නෙමෙයි මේක තමයි අන්තිම උත්තරේ. දාගන්න. ඊට පස්සේ try කරන්න y සමානයි x ධන එක ඉස්සරහින් දෙකක් තියෙනවා. y සමාන x ධන ඉස්සරහින් x ධන එක ඉස්සරහින් දෙකක් තියෙනවා. ඔක try කරන්නකොට. ඔයා ඕක දන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? y සමාන x ධන එකේ මාපාංකය ඇඳ ගන්න. පස්සේ අපි දෙක try කරමු. දෙක මොනවා හරි කරගන්න බැරිද? නේ? දෙක මොනවා හරි කරගන්න බැරිය. ඒක දෙකක් දාලා වැඩි කරන්න තියෙන. වැඩි කරනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. එතකොට මේකේ තියෙන එක අනුක්‍රමණය වැඩි වෙනවා. දෙකෙන් වැඩි වෙනවා. භාගයක් තිබ්බොත් අනුක්‍රමණය අඩු වෙනවා. දෙකෙන් ගුණ වුණා කියන්නේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය වැඩි වෙනවා. ඉක්මන මේක try එකක් දෙන්න. ඒ අතරතුර ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. ඉක්මනට දාගන්න.
හරි. එහෙනම් අරකට යනවා ටක් ගාලි. y සමානයි දේවතාවක් මොකද්ද x ඍණ 1 කියන්නේ x ඍණ 1 මාපාංකය 2කින් වැඩි වෙලා. බලන්න. x ඍණ 1 නෙමෙයි x ධන 1 තිබ්බනේ. ටියුට් එකේ තිබ්බේ x ධන 1 sorry x ධන 1 තිබ්බේ. y සමානයි x ධන 1 මාපාංකය 2කින් වැඩි වෙලා. ඔයා මේ දෙක ගැන හිතන්න එපා. ඔයා ගන්න මොකද්ද? ඔයා y සමානයි x ධන 1 මාපාංකය විතරක් සලකන්න. සලකලා වැඩේ කරන්න. y සමාන x ධන 1 මාපාංකය විතරක් සලකලා වැඩේ කරන්න. කොහොමද වැඩේ කරන්නේ? x ධන 1 මාපාංකය අඳින්න. ඒක අඳින්නේ y සමාන x ධන 1 ඇඳනම් හරි. සමානයි බිඳුවේදී y කියන්නේ 1යි. y සමානයි බිඳුවේදී x කියන්නේ ඍණ 1යි. ඛණ්ඩාංක දෙකක් තියෙනවා. ඕක මම ලකුණු කරගන්න ඕන අඳිනවා. අපි ආපාටි මේ අඳින්නේ. කොහොමද මේක කරන්නේ? මේක එන්නේ නැත්නම් x ධන 1 සාමාන්‍යයෙන් x ධන 1 ප්‍රස්ථාරය කොහොමද එන්නේ? y සමාන x x ධන 1 මෙහෙම එන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේක පොඩ්ඩක් උඩ පැත්තට බර ප්‍රස්ථාරයක් හින්දා මම චුට්ටක් පොඩ්ඩක් පල්ලෙහායි මේ මෙන්න මේ අක්ෂය අඳගත්තා. ඔය අඳින්න අඳිනවා තේරෙනවා ඉතින්. දැන්ට සාමාන්‍ය විදිහට අඳගෙන යන්න. මේක x අක්ෂය මේක x අක්ෂය මේක y අක්ෂය. x බිඳුවේදී x ට බිඳුව දෙමම y 1යි. x ට බිඳුව දෙමම y 1යි. y 1යි. x ට බිඳුව දෙමම y 1යි. y ට බිඳුව දෙමම x කියන්නේ ඍණ 1යි. y ට බිඳුව දෙමම x කියන්නේ ඍණ 1යි. අන්න ඛණ්ඩාංක දෙක ලකුණු කරා. දැන් මොකද කරන්නේ? ඛණ්ඩාංක දෙක යා කරනවා. කඩේරි වලින් යා කරන්නේ. කඩේරි වලට ගන්නම්. රේඛාව වැන්ද කඩේරි වලින් අඳින්න. කඩේරි වලින් යා කර. හරි. දැන් කඩේරි වලින් යා කරලා මොකද කරන්න ඕනේ? අර වගේම පරදර්පණ ප්‍රතිබිම්බය අදින්න ඕනේ. මේ ඇන්දේ අපි කවුද? y සමාන x ධන 1. y සමානයි x ධන 1. y සමාන x ධන 1 ඇන්ද x අක්ෂය මත පරදර්පණ ප්‍රතිබිම්බය ආපු එක්කෙනා අර පැත්තටම යනවා. ආපු එක්කෙනා අර පැත්තටම යනවා මම ඒක අඳින්නම්. සුදු පාටින්ම අපි අඳිමුකෝ. කොහොමද අපි ආවේ? මෙන්න මෙයා මෙහෙම ආවා. මෙන්න මෙයා මෙහෙම ආවා. මෙහෙම ආපු එක්කෙනා x අක්ෂය මත තාදාර්පණ ප්‍රතිබිම්බය. එකම මේ මොකද්ද? අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ මේ දෙකේ මේ මෙන්න මේකේ අනුක්‍රමණය මෙන්න මේ කියන්නේ මේ කෝණෙම තමයි මෙයා. එතන මේ මෙන්න මේ කෝණේ θීටා නම් මේ කෝණේ θීටා වෙන්න ඕනේ. අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ. අනුක්‍රමණය වෙනස් වෙන මේ ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. ඒක හරි. නමුත් මම කියන්නේ මෙන්න මේ x අක්ෂයත් එක්ක හදන කෝණය දෙන්නගෙම එකක් වෙන්නේ. හරි. මෙයා y සමාන x ධන 1 නම් මෙයා කවුද? එයාගේ ඍණ ප්‍රස්ථාරය කවුද එයා? මෙයා ඇවිල්ලා y සමානයි ඍණ x ධන 1 ඍණ ප්‍රස්ථාරය. මේ y සමාන x ධන 1 ඍණ ප්‍රස්ථාරය. හරි.
දැන් එයා දෙගුණෙන් වැඩි වෙනවා. දෙගුණෙන් වැඩි වෙනවා කියන පුතේ මෙතන දෙකක් තියෙනවනේ. මෙතන දෙකක් තියෙනවා කියන පුතේ ප්‍රස්ථාරේ අර කලින් මේකට දෙකක් එකතු කරා නම් මොකද වෙන්නේ? දෙකක් එකතු කරොත් මෙයා ඒකක දෙකක් උඩට යනවා. දැන් මෙතන තියෙන එහෙම කතාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ මොකද්ද? දෙකෙන් වැඩි වෙනවා. දෙකෙන් වැඩි වෙනවා කියන්නේ ප්‍රස්ථාරේ මේ තියෙන විදිහටම තියෙද්දි එයාගේ අනුක්‍රමණය දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මම අවසානයේ අඳින්නම් මෙහෙම ටැමැටි පාටින් අඳින්නම්කෝ. මෙයා පුතේ දැන් මෙයා තිබ්බ අනුක්‍රමණය මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ තිබ්බේ. ඕක මෙහෙම දෙකකින් වැඩි වෙනවා මේ. එකෙන් කැපුණා. එකෙන් කැපිච්ච එක මොකද උනේ? මෙහෙම තියෙන විදිහටම දෙකෙන් කැපෙනවා. දෙගුණයක් වුණා. ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. අනුක්‍රමණය වැඩි වෙනවා. මේ දෙන්නගෙම සමාන කෝණ වලින් තමයි අනුක්‍රමණය වැඩි වෙන්නේ. දැන් දෙවෙනි අවස්ථාවේ මෙයා ඇල්ෆා කෝණයක් හදනවා නම් මෙයාත් හදන්නේ ඇල්ෆා කෝණයක් තමයි. එතකොට මෙයා ඇවිල්ලා y සමාන x ධන එක. මෙයා ඇවිල්ලා කවුද එනවා? y සමානයි x ධන එක හරි. එයාගේ දෙගුණේ. දෙකෙන් වැඩි වෙනවා. මෙයා ඍණ x ධන එක. එහෙනම් මෙයා කවුද? y සමානයි තිබ්බේ කවුද? ඍණ x ධන එකනේ තිබ්බේ. නම් මෙයා ඍණ 2යි x ධන එක. දෙකෙන් වැඩි වුණා ඒක. මෙයා. හරි. දාගන්න බලන්න ටක් ගානේ. දාගන්න බලන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා. y සමානයි x ධන එක දන්නවා. එයාගේ ඍණ ප්‍රස්ථාරය. ඍණ x ධන එක. ඒක try එකක් දෙන්න බලන්න. ඒක කරන්න විදිහ මම කියන්නම්. x ධන එක අඳින්න. එයාගේ ඍණ ප්‍රස්ථාරය.
හරි. මේක ඇත්තටම ඍණ වීම මම නිකන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඍණ වීම කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යව දැන් මොකක්ද ප්‍රස්තාරයක් අදිනවා කියන්නේ නිකන් මම මේ දල වශයෙන් කියන්නේ. දැන් මොකක්ද ප්‍රස්තාරයක් ගන්නවා. මාපාංග ප්‍රස්තාරයක් ගන්නවා මෙහෙම වට ආව මෙහෙම උත්තරයක්. දැන් මේ ඇන්දේ මොකක් හරි y සමාන x ඍණ එකේ මාපාංග කියන්නකො. මේ ඇන්දේ y සමාන x ඍණ එකේ මාපාංග. අපි හිතමුකෝ. මේකට ඉස්සර ඍණ ලකුණක් ලැබුණොත් මොකක්ද දන්නවද වෙන්නේ? මේ ප්‍රස්ථාරේ තියෙන විදිහටම අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ තියෙන විදිහටම අනිත් පැත්ත ගහනවා. මේක යට පැත්තට යනවා. එතකොට මේ ප්‍රස්ථාරේ මේ කෑල්ල එන්නේ නැහැ. මෙන්න මේ ටික එන්නේ නැහැ. ඒක අනිත් පැත්ත ගහනවා. තියෙන විදිහටම අනිත් පැත්ත ගහුවා. දැක්ක නේද? එහෙම තමයි ඊට ප්‍රස්ථාරේ එන්නේ. අපි ඕකේ මේ ඉතින් ටික සාකච්ඡා කරමු. අපි itu ටික සාකච්ඡා කරමු පොඩි අපේ SM48 එකේ පොඩි මීටින් එකක් දාලා තියෙනවා මේ එකට යන්න වෙලා තියෙනවා. අපි ආයේ හම්බෙන්න වලව බදාදා රාත්‍රී 7ට අපි ශ්‍රේණි පාඩම කරනවා. ශ්‍රේණි පාඩමෙන් පස්සේ අපි ගණිතබ්බියෝනේ පටන් ගන්න ඕනේ. බදාදා 10න් පස්සේ අපි මේ මාපාංක ප්‍රස්තාර වල ඉතිරි කැලේ සාකච්ඡා කරනවා. ඔයාලා ওই ගණන් ටික ඔය ගණන් try කරන්න. මම group එකට දාන්නම් තව ගණන් ටිකක්. හරි එතකොට අපි ඒ විදිහට හම්බෙමු. එතකොට බදාදා අපි 7ට හම්බෙනවනේ අපි SM40 පන්තියේ. ඊට පස්සේ අපි ඒක ටික සාකච්ඡා කරමු. ඔයාලගේ රෙකෝඩින් එක මම ෂෙයා කරන්නම් group වල. ලයිව් එකට ඉන්න බැරි වෙච්ච රෙකෝඩින් එක බලන්න. අනිවාර්යයෙන් මේ ටික කරගන්න. හරියට අමාරු දේවල් නෑ, ලේසි දේවල් තියෙන්නේ. අපි පස්සේ දැන් මේ මාපාංක ප්‍රස්තාර ටික ඉගෙන ගන්නතර පස්සේ අපි මාපාංක අසමානතාවලට යමු. එහෙනම් සුබ රාත්‍රියක්. ප්‍රශ්න තියෙන අය මට මැසේජ් එකක් දාලා තියෙන WhatsApp වලින්. ඊට අමතරව ඔයාලගේ මේ ටියුට් හම්බෙලා නැති ප්‍රශ්න තියෙනවනේ ඒගොල්ලෝ මට WhatsApp එකෙන් ඒ කියන්නේ දැන් අද කතා කරපුවා ආයෙ කතා කරන්න ඕනේ නැහැ ඒගොල්ලෝ අප්ඩේට් කරා මම කියන්නේ හෙට දවසේ බලලා ප්‍රශ්නයක් තිබ්බොත් මට WhatsApp එකක් දාන්න දාලා වගේ ප්‍රශ්න තියෙනවා මගේ WhatsApp නම්බරේ 071යි 911 0800 හරි WhatsApp එකක් දාලා තියන්න එහෙනම් සුබ රාත්‍රියක් අපි නැවත හම්බෙන්නේ ලබන බදාදා කියලා රාත්‍රී 7ට එහෙනම් සුබ රාත්‍රියක් ගෙන් එන්න